අද මැදින්පුර පසළොස්වක පෝය දවස. අවුරුදු 7කට පස්සේ බුදුන් වහන්සේ තමන්ගේ උපන් නගරයට වැඩම කරපු දවස. රජමාලිගාවේ හැමෝම බුදුන් වහන්සේව පිළිගන්න ඉස්සරහට ආවත් යසෝදරා ආවේ නැහැ. එයා හිතුවා මා තුල සැබෑ ගුණයක් තියෙනවා නම් බුදුන් වහන්සේ මා ළඟටම වැඩිවි කියලා. බුදුන් වහන්සේ ඇය හමු වෙන්න ඇයගේ කුටියටම වැඩියා. අවුරුදු 7ක බලාපොරොත්තු වේදනාව සහ ආදරය කඳුළු වෙලා උන්වහන්සේගේ ශ්‍රී පාදයේ ළඟ වැగిරුණා. එදා බුදුන් වහන්සේ දේශනා කළ සඳකින්දුරු ජාතකය. ඒ මේ එක ආත්මකයක විතරක් නෙවෙයි සංසාරේ පුරාවටම ඇය උන්වහන්සේ වෙනුවෙන් දැක් වූ අසීමිත කැපවීම ගැන. ඇය උන්වහන්සේට ආදරය කළේ තමන්ගේ ළඟ තියාගන්න නෙවෙයි. උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන ගමනට හෙවණැල්ලක් වෙන්න. තමන්ව දාලා ගියා කියලා වෛර කරනවා වෙනුවට යසෝදරා කලේ ඔහු ගිය මගම යමින් තපස් රකින්න එක. ඇය බලාගෙන හිටියේ ආදරය කරන කෙනාගේ ජයග්‍රහණය දිහා විතරයි. උන්වහන්සේ හිස මුඩු කරලා කහ වස්ත්‍ර ඇඳ බව ඇසූ සැනින් ඇයත් ඒ විදිහටම කළා. සුවඳ විලවුන් ආභරණ අතහැරලා ඇයත් මහානදම් රකින්න කෙනෙක් වගේ ජීවත් වුණා. උන්වහන්සේ දිනකට එක වේලක් විතරක් වළඳන බව දැනගත් ඇයත් මාලිකාව ඇතුලේ එක වේලක් විතරක් වළඳමින් බිම නිදා ගනිමින් ඒ දුෂ්කර ජීවිතයම ගත කළා. සැබෑ ආදරය කියන්නේ ළඟින් ඉන්න එකම නෙවෙයි. Taman ආදරය කරන කෙනාගේ ජීවිතේ අරමුණ වෙනුවෙන් Tamanගේ මුළු ජීවිතයම කැප කරන එක. යසෝදරා කියන්නේ ඒ නොසැලෙන ප්‍රේමයේ සංකේතය. ආදරය කරන හැමෝටම මේ උතුම් ආදර කතාව අදම ෂෙයා කරන්න. ආදරයෙන් බින්දක් මම අප්පච්චි